ආයුබෝවන් මගේ යාළුවා හැමෝටම අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ චූටි බබෙක්ගේ පළවෙනි මාසෙදී එයාට ඕන කරන දේවල් මොනවාද කියලා. ඉතින් මගේ බබාගේ පළවෙනි මාසෙදී එයාට ඕනේ වුණු දේවල් තමයි මම මෙතනදී ඔයාලට කියන්නේ. මුලින්ම අපිට වැඩියෙන්ම ඕන වෙන්නේ නැපිස් තමයි. හොස්පිටල් ලිස්ට් එකේදී අපේ නැපි 24ක් ඉල්ලනවා. හැබැයි ගෙදර ආවම මට ඒ ටික මදි වුණා. මම තව නැපි පැකට් 3ක් ඒ කියන්නේ නැපි 18ක් ගත්තා. එතකොට ඔක්කොම 42ක්. ඊළඟට පැනල්. අපි නිතරම බබාව හොඳට ඔතලා තියන්න ඕනේනේ. ඉතින් බබා චූදාන හැම වතාවකම මේ ඔතන පැනල් එකේ තෙත් වෙනවා. ඉතින් ඒ හින්දා හැම වෙලාවකම පැනල් එකත් මාරු කරන්න වෙනවා. උදේ ඉඳලා රෑ වෙනකනුයි රෑ ඉඳලා උදේ වෙනකනුයි ඒ කියන්නේ පැය 24කදී බබා 14 වතාවක්වත් චූදානවා. ඉතින් ඒ නිසා පැනල් 14ක් 15ක් වගේ ඕන වෙනවා. මේකට පැනල් ඕනේ නෑ. ඔයාගේ බබාට ඇඟට සනීප හොඳ රෙදි වලින් බබාව ඔතන්න පුළුවන්. ඒ වගේ හොඳ සනීප රෙද්දකින් අවශ්‍ය ප්‍රමාණයේ සයිස් රෙදි හදා ගන්න පුළුවන් ඔයාට. එයාව කොහේ හරි අරයි යද්දි ඔතන්න පැනල් 4ක් 5ක් වගේ තිබුණාම ඇති. ඊළඟට ඕනේ වෙන්නේ බේබි ගවුන්. ගවුන් නම් 10ක් වගේ ඇති. හොස්පිටල් ලිස්ට් එකෙත් ගවුන් 10ක් ඉල්ලනවා. ඉතින් ඒ ටික ගෙදර ආවමත් මාසයක් යනකම් ඇති. ඊළඟට බබාට ගොඩක් සීතල වෙලාවට අඳන්න පැනල් කිට් එකකුයි වූල් කිට් එකකුයි තිබ්බොත් ඇති. තොප්පි මේස් ජෝඩු 3 ගානේ වගේ තිබ්බොත් හොඳටම ඇති. ඊළඟට බබාව කොහේ හරි එක්කයි යද්දි එයාව බ්ලැන්කට් එකක් ඕන වෙනවා එයාව ඔතන්න. බබාව ඇඳෙන් හරි කොට් එකේ හරි තියද්දි ඒකට රබර් ෂීට් එකක් ඕනේ. එයාගේ දෙපැත්තට තියන්න කොට්ට දෙකක් ඒ වගේම net එකක් බේබි net එකක් ඕන වෙනවා. ඊට අමතරව උණ කටුවක් තියාගන්න එකත් ගොඩක් වටිනවා. අනිත් දේ තමයි හදිස්සියේ අපිට කිරි දෝලා පොවන්න වුණොත් ඒකට ඩ්‍රොප් එකක් හරි පොඩි කප් එකක් හරි තියන්න ඕනේ. මට හදිස්සියේ මගේ බබාට කිරි දෝලා පොවන්න වුණා. ඉතින් ඒ වෙලාවේ මගේ ළඟ ඩ්‍රොප් එකක් තිබුණ නිසා ඒක ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඉතින් ওই දේවල් තමයි බබාගේ මුල් මාසේ බබාට අත්‍යවශ්‍යම දේවල් ටික. නැපි සහ බබාව ඔතන රෙදි මම මුලදී කියපු ප්‍රමාණ වලට වඩා කිහිපයක් වැඩියෙන් තියාගත්තත් කමක් නැහැ. මොකද වැස්ස දවස් වගේ ආවොත් අපිට රෙදි වේල ගන්න එහෙම අමාරු වෙන හින්දා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මාව subscribe කරන්න. ඒ වගේම වීඩියෝ